ඔබතුමා තෝරන ඊළඟ ගීතයටත් යන්නට සූදානම්. ඊළඟ ගීතය විදිහට ඔබතුමා තෝරන්නේ සුනිල් සාන්ත ගායනා කරන ගීතයක්. අරිසෙන් අහුබුදු සූරින් තමයි මේ ගීතයේ ගී පද සංකල්පනාව. මේකලා මම මේ ගීය දකින්නේ මම නිතරම පුහුණුවේදී සහ මම නාවික ප්‍රජාව නාවික පුද්ගලයන් ආමන්ත්‍රණය කරනකොට මම ඔහුව දිරිමත් කරන කාරණයක් තමයි අපිත් ගලාගෙන යන ජලය වගේ වෙන්න ඕනි කියන එක. ගලාගෙන යන ජලය තමයි ජවය තියෙන්නේ. ඒකෙන් තමයි හැමෝටම ප්‍රයෝජනයක් තියෙන්නේ. ඒකෙන් තමයි නාන්නේ රෙදි හොදන්නේ ජල විදුලිය නිර්මාණය කරන්නේ හැම දෙයක්ම කරන්නේ මේ ගලාගෙන යන ජලයෙන්. එකතන රැඳෙන පල්වෙන ජලයෙන් කාටවත් වැඩක් නැහැ. ඒක ගඳ ගහනවා. ඒකේ මధుරව බෝ වෙනවා. එතකොට අපේ මේ නාවික ජීවිතත් අපේ මේ රැකියාවෙත් අපි ඒ ගලාගෙන යන ජලය වගේ ජව සම්පන්න වෙන්න ඕනේ. එතකොට මේකට අපූර්වට ගැළපෙන ගීයක් හැටියටයි මම මේක දකින්නේ. අපි නාවික හමුදාවේ අපි හැමෝම නිලධාරි නැවියෝ හැමෝම එක එක ස්ථානවල විවිධ පරාසයන් වල රාජකාරී කලන් යොදවනවා. එතකොට ඒ ඔස්සේ තමුන් ලබා ගන්න පන්නරය, තමුන් ලබා ගන්න අත්දැකීම ඒක සුවිශේෂී. එතකොට ඒ සඳහා මම මේ ගීය ආදේශ කිරීමට කැමති. අපි මේ ගීය රස විඳුමු. මේ අර්ථය ඔළුවට ගනිමු. කුලින් වැස තමන් කුලක් වැඳ එළු බලා යනවා. අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. දෙවි දෙවි බිම් දිවි රදක් දුම් බැලු බැලු හැමතේ යවව් යවව් මා එහි මිනිහා නිවා නිවා වලා කුලින් වැස සමන් කුලත් වැඳ එළු බලා යනවා. අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. දැවි දැවි බිම් දිවි රදස් දුම් බැලු බැලු හැමතේ යවව් යවව් මා එහි මෙහි ආගිමත් නිවා පොළොවේ. ඉතාලටේ මේ දදු තැතින් මා තැනින් තැනි රඳවා. මගේ වැඩක් ගෙන මට වැඩක් කොටලොවේ නමක් තැබුවා. වලා කුලින් වැස සමන් කුලත් වැඳ එළු බලා යනවා. අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. එදා රටේ මේ දනු තැතින් මා තැනින් තැනේ රඳවා. මගින් වැඩක් ගෙන මටත් වැඩක් කොටලොවේ නමක් තැබුවා. වැඩක් නොගත් පිය හඬා දුඩාමි උවේ බලා යනවා. හැපි සිඳි සිඳු තෙරේ රැදි කරදියෙන් එළෝ යනවා. වලා කුලින් වැස සමන් කුලත් වැඳ එළු බලා යනවා. අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. වැඩක් නොගත් දිය අඬා දුඩාමි උවේ බලා යනවා. හැපි සිඳි සිඳු තෙරේ වැඩි කරදියෙන් එළෝ යනවා. වලා කුලින් වැස සමන් කුලත් වැඳ එළු බලා යනවා. අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා.
අභිමානවත් 71 වන නාවික දිනය වෙනුවෙන් තමයි අද දවසේ රන්සර රාත්‍රිය විචිත්‍රවත් කරන්නේ. ඉතින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතා තමයි ගීතයෙන් අද දවසේ ජීවිතය දකින්නේ. ඉතින් මේ ගීතයත් ඔබතුමා තෝරනවා. බන්දුල නානයකර වසම් තමයි ගීතය රචනා කරන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට නිරෝෂා විරාජිනේ ගායනා කරන ගීතයක් ඔබතුමා ඉල්ලනවා. මේකලා මේ ගීතය මම තෝරගන්න එක හේතුවක් වුණේ අපේ උපදේශකයෝ, නාවික උපදේශකයෝ. නාවික පුහුණුව දුෂ්කරයි. ඒ නාවික පුහුණුව නිර්මාණය වෙලා තියෙන්නේ දුක අත්විඳින්න. ඒකට හේතුව තමයි දුක විඳපු එක්කෙනාට සැප විඳින එක ඒක ලේසියෙන් කරන්න පුළුවන්. නමුත් සැප විඳපු පුද්ගලයෙකුට දුක විඳින්න අමාරුයි. මේ විජයග්‍රාහී නාවික හමුදාවට අවශ්‍ය වෙන්නේ කනගාවින් වෙඩි උණ්ඩ යනකොට ඉදිරියට යන්න පුළුවන්. අභියෝගයේ හමුවේ ඉදිරියට යන්න පුළුවන් නාවික පුද්ගලයෝ. ඒක පිරිමිද ගැහැණුද ඒක අදාළ නැහැ. අපිට අවශ්‍ය ඒ වගේ තරුණියන්. එතකොට මේ වගේ ආධුනිකයෙක් පුහුණු කිරීම ඊටාත්ම අභියෝගාත්මක කාර්යයක්. මොකද මේ සෑම ආධුනිකයෙක්ම දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. ඔහු ගෙදර බොහොම සුරක්ෂිතව හැදිලා වැඩිලා නාවික හමුදාව කියන සමාජයට එකතු වෙලා ඒ සමාජයේ විවිධ ආකාර වූ සමාජ තත්ත්වයන් යටතේ තියෙන කණ්ඩායමක් එක්ක ඉස්සල්ලාම කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ පුහුණුව සමහරලාට දකින්න පුළුවන් අමානුෂිකයි කියලා නෑ. ඒක ඇවිල්ලා ඒ ආයතනයේ අවශ්‍යතාවය සපුරාලන්න අපි ඉස්සල්ලාම මනස හදලා ඉන්න ඕනේ. ඊට පස්සේ ශරීරය හදලා ඉන්න ඕනේ. එතකොට මේකෙදී මේ උපදේශකයන්ගෙන් වෙන කාර්යභාරය ඒක බොහොම සීරුවට පරිස්සමින් කළ යුතු දෙයක්. කිසිම උපදේශකයෙක් ආධුනිකයෙක් පුරුදු පුහුණු කරන්නේ චේතනාවක් කියන්නේ කේන්තියකින් හෝ මරණීය චේතනාවකින් හෝ මේ ඒ පුද්ගලයා ඉලක්ක කරගත්ත ඒ චේතනාවකින් නෙවෙයි. අපිට අවශ්‍ය බොහොම ශාරීරිකවත් මානසිකවත් වෘත්තිමය වශයෙන් නිපුණත්වයක් ලැබපු නාවිකයෝ. ඒ නාවිකයෝ බිහි කරන එක ආධුනිකයෙක්ගෙන් ඒ නාවිකයා නිර්මාණය කිරීම බොහොම අසීරු කටයුත්තක්. නමුත් ඒ කාර්යයේදී උපදේශකයා නිතරම මතක තියාගත යුතු දෙයක් තමයි මේ සෑම ආධුනිකයෙක්ම තවත් කාගේ හරි දුවෙක් එහෙම නැත්නම් පුතෙක්. එතකොට මේ ගීය ඒ වගේ අම්මා කෙනෙකුගේ දහසක් බලාපොරොත්තු පිළිබඳ ලියවුණු ගීයක් අපි රස විඳමු.
කාලයත් සමග අපිත් ටිකෙන් ටික ඉදිරියට යනවා. මේ රන්සර රාත්‍රියේ අවසාන පැය. හිස කෙලින් තබාගෙන මානසික සුවෙන් විසීම තරම් සතුටක් තවත් කොහින්ද නේද? වෙනදා වගේම අදත් ඔබේ මනස ගීතෙන් සුවපත් වෙනවා ඇති කියලා මට නම් විශ්වාසයි. තවත් ආරම්භයකට මග තනන මේ අවසාන පැයදිත් අපේ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතා සමග ගීතයක රිද්මය හැඟීම අරුත හොයාගෙන යමු මේ පැයදිත්. ඔබතුමා තෝරන මේ පැයේ ගීතය මුලින්ම මේකලා මට පේන විදිහට අපි කලමනාකරණයේදී ලොකු අභියෝගයකට මුහුණ දෙන්න යන්නේ. ඒකින්ද බලමු අපි මේ පැය කොහොමද අපි කලමනාකරණය කරන්න කියලා. ඊළඟට මම තෝරගන්න ගීතයල සොඳුරු අතීතයේ ගායනය කරන්න ටී.එම්. ජයරත්න. මේ ගීතය මම වෙන් කරන්නේ මගේ විවාහ ජීවිතයට. මම නිශානි ජයරත්න නිශානි කොළඹගේ මිනිවියත් සමග මා විවාහ වෙන 1994 දී අපි ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් හැටියට. ඒව හම්බ වෙන්නේ මට මගේ ඥාති සහෝදරියගේ මිතුරියක් හැටියට. මේකත් මේ අහගෙන ඇති ශිරන්ති මං එතුමියවත් මතක් කරනවා අපේ සම්බන්ධතාවය ඇති වුණේ එතනින්. මම හිතන ඒක ආත්ම බැඳීමක් වෙන්න ඇති කියලා. ඒතකොට මේ ගීතේ තියෙන පදවැල් වල අරුත් බලපුවම මට හැඟෙනවා ඒක ඒ වගේ. ඒකම මම කැමති විවාහ වෙන්න ඉන්න නාවික හමුදා පුද්ගලයන් මෙන්ම සෙසු මේ ශ්‍රාවකයන් මේ අසන්නන් ඒ අසන්නන්ගේ දරුවෝ මේ හැමෝම විවාහෙදී බොහොම හදවතින් නොම බුද්ධියෙන් ඒ තීරණය ගන්න. මොකද විවාහ ජීවිතය දීර්ඝ කාලීනයි. අපි හමුදාවේ කියනවා අපි සැලසුම් කරන්නේ ජය ගන්න මිසක් අසාර්ථක වෙන්න නෙවෙයි. You plan for success, you don't plan for failure. එතකොට අපි අපේ විවාහ ජීවිතය කියන්නේ ඒ වගේ තීරණයක් ගත යුතු දෙයක්. අපි සාර්ථක වෙන්නයි තීරණය ගත යුත්තේ. ගීතේ රස විඳිමු. සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති. එදත් මගේ සිත අද මෙන් කැපවි ඔබේ නමට පුද දෙන්න ඇති. සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති.
නොසැලී නොතැවි බාධක හමුවේ ආහින්දා ජය ගන්න ඇති ආත්ම ගණනේ උරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති අද අභිමානවත් 71 වන නාවික දිනය වෙනුවෙන් තමයි රන්සර රාත්‍රියේ පැයතනම වෙන්නේ. ඉතින් ඔබතුමන් තෝරන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතාණෙනි ඔබතුමන් තෝරන ඊළඟ ගීතයටයි මේ යන්නට සූදානම් වෙන්නේ. ආචාර්ය අජන්තා රණසිංහ තමයි මේ ගීතය රචනා කරන්නේ. ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතය මුසුකට ගායනා කරනවා. මම හිතන්නේ ඔබතුමන්ගේ දියණිය වෙනුවෙන්ද මේ ගීතය තෝරන්නේ කියලා මම ඇහුවොත් දන්නේ නැහැ. ඔබතුමන්ගේ විවරණය. මේක මගේ දියණිය තත්සරි ආලෝකා ජයරත්න මෙන්ම නාවික හමුදාවේ සියලුම දියණියන් වගේම මේ ශ්‍රාවක පිරිස මේ රටේ ඉන්න සේරම දියණියන් වෙනුවෙන් කරන සෙත් පැතීමක් සෙත් කවියක් හැටියටයි මම මේක දකින්නේ. මේකේ වචන එකින් එකට බලපුවාම මේක සෙත් කවියක්. ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය ඒගොල්ලන්ගේ යහපත උදෙසා කරන ආයතනාවක් යෙදීමක් හැටියට මම දකින්නේ. මා මාණ්ඩලික ප්‍රධානී හැටියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දියණියන්ගේ ආරක්ෂිතභාවයට මම වග කියනවා. එතකොට ඒගොල්ලන්ටත් පිදෙන මේක සෙත් කවියක්. අද කාලේ මට හිතෙනවා මේ රට කාන්තාවන්ට සහ දියණියන් හට ක්‍රමක්‍රමයෙන් අනාරක්ෂිත වෙන බව. එතකොට ඒකට විසඳුම තියෙන්නේ අපි අතරමයි. ඒකින්ද ඒකට පියවර ගැනීම අපේ වගකීමක්. අපි මේ සෙත් කවියට මේ ගීතයට මේ අපූර්ව ගීතයට එහුම්කන් දෙමු. දසමරසේනා දිනු වෙලෙන් ජයපැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී සිරිමාබෝ මැඩ මුනිඳුන් වැඩහිඳ දසමරසේනා දිනු වෙලෙන් ජයපැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී කුල මහ තෙරිඳු බෙලෙන් නිදුක් නිරෝගී වේවා සූවිසි මුනි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා අසූසාර දහසක්
දම් තෙද කඳ සෙවන දෙවා සුරකීවා සිරිමා බූමැඩ මුනිඳුන් වැඩහිඳ දසමර සේනා දිනු වෙලෙන් ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී දලදා සමිඳු නමින් ලතෙත් ගුණය ඉතිරේවා වම් සිරිපා රන් පද්ම බෙලෙන් අනන්ත නුවණ වැඩේවා මහා සීවලී මහිනි අනුහසින් ඉසුරු සැපත් බෝවේවා සිරිමා බෝමැඩ මුනිඳුන් පැඩහිඳ දසමර සේනා දිනු බෙලෙන් ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී අද දවසේ රන්සර රාත්‍රිය විචිත්‍රවත් කරන්නේ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් YN ජයරත්න මහතා. ඉතින් බොහෝ පණිවිඩ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දෙත් කියන්නම් නේද? පොඩි ඉඩහසරක් දෙන්න. රට රකින්න රන් වැටින් කොළනක් අභිමනින් අද පැමිණිලා රස බෙදෙන රන් රස අසිරිය තව තවත් හැඩ වැඩ කළා. සිත රැඳුණු රස සමග ගී රස ගුවන් තලයට මුසු කළා නුඹට විරු පරපුරට මේ තුති මල් මිට පුද කළා. ඔබට ජයන් ජයම වේවා කියලා තියෙනවා. හැබැයි නම සම්දහන් කරලා නැහැ. නිලන්ති වෙන්නට ඕනේ. නිලන්ති කියලා මම විශ්වාස කරනවා. නිලන්ති ඔබද කියලා කියන්න. මාතලෙන් නිලන්ති වෙන්නට ඕනේ මේ දුරකථන අංකය වෙන්නේ. එහෙමනම් ස්තුතියි එව් කෙනාට කවුරුන් හෝ යෙහෙලියක් හිතවතියක් ඒත් එක්කම මෙහෙමත් කියනවා අප එදා නෑ බියවුනේ විරුවානනේ ඔබ ගැන පුතනුවනේ ඔබේ එඩිතර බව හැඳින සිටියමු අප සැම ජීවිතය පුරාවට ඔබේ නිහතමානීත්වය දිරියක්ම වනු ඇත තව තවත් ජය තැඹ කරා ගෙන යන්නට ලක්දාස් බාප්පි සහ පද්ම ඇන්ටිගෙන්. මගේ ඥාතීන් වෙන දෙපළක් බොහොම ස්තුතියි බාප්පි. ඉතින් ඔය වගේ බොහෝ දෙනා ඔබතුමන්ට උපහාරය පුද කරලා තියෙනවා. බෙහෙවින්ම ස්තුතියි මගේ සහ අපේ රන්නසන්නන් සියලුම දෙනාට. අපි ඊළඟ ගීතයටත් යන් ඔබතුමා කැමති ඊළඟ ගීතයයි මේ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරන ගීතයක් ඔබතුමන් තෝරනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතය රචනා කරනවා. සරත් දසනායක සූරින්ගේ සංගීතය. ඉතින් බොහෝ දෙනා තෝරා නොගන්නා ගීතයක් මේත් කියලා කියන්නට ඕනේ. නිතර ඇහෙනවා මේ ගීතය. නමුත් රන්සර රාත්‍රියෙන් නිතර ඇසෙන්නේ නැති ගීතයක් ඔබතුමා තෝරගෙන තියෙනවා. මේ ගීතයේ පසුපස බොහොම දීර්ඝ කතාවක් තියෙනවා. කෙටිම මම මේකේ කෙටි වදනක් මම මේක තෝරගන්න ඇයි කියලා ඔබතුමියට යොමු කරපු වෙලාවේ මගේ කාර්ය මණ්ඩලයේ මගේ ලේකම් ලුතිනන්ට් කමාන්ඩර් ලලින්ද සිල්වා ඇවිල්ලා මතක් කරා මේ ලියුම් මේ ගීයේ අර්ථය මගේ අර්ථකථනයට වඩා වෙනස් මේකේ
ඉරට අකීකරු සඳට අකීකරු කියන එකෙන් අදහස් කරන්නේ මවට සහ පියාට අකීකරු වීම කියන එක. ඊට පස්සේ මම මගේ කාර්ය මණ්ඩලයේ මේ ලේකම්තුමන්ට කිව්වා ඒගොල්ලෝ තමයි මේකේ මේ ටයිප් කරලා මේ පොත් හදලා ඒව සේරම කරේ කරන විතර ඒගොල්ලෝට කිව්වා මගේ අර්ථකථනය මීට වඩා පොඩ්ඩක් වෙනස්. ඒක වෙන්නේ මෙහෙමයි නලින් විජේසිංහ කියලා මගේ මාත් සමගම නාවික හමුදාවට බැඳුණා. ඔහු ආනන්දේ අධ්‍යාපනය හදාලා කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ උසස් පෙළ හදාරලා මාත් එක්ක බැඳුනේ නාවික හමුදාවට. අපි දෙන්න බොහොම ලෙන්ගතුව එකමුතුව හිටපු චරිත දෙකක් වුණා. අපි දෙන්නම අපේ සහකාරියන් අපිට මුණ ගැහෙන එකම කාලය වගේ. ඔහු රුක්ෂානි කියලා කළුතර හිටපු ඒ යුවතිය සමග පෙම්බැන්දා. ඔහු විවාහ ගිවස ගත්තා. නලින් විජේසිංහ 95 අගෝස්තු මාසේ මුහුද ඇති වෙච්ච සටනකින් ඔහු මිය ගියා. ඔහු මිය යනකොට රුක්ෂානි ගැබිනියා. එතකොට මම එතකොට ත්‍රිකුණාමලයේ අපි රාජකාරී කරේ. එතකොට මමත් මගේ බිරිඳත් නිශානිත් මේ රුක්ෂානි සමග අපි දිගින් දිගටම අපි ඒව සොයා බලලා අපි රැක බලා ගත්තා. මට මතකයි අපි එතකොට අපේ පෞද්ගලික වාහනේ නිවාඩු ආපම අපි කළුතර ගිහිල්ලා රුක්ෂානි වෙනුරි දියණියත් ඒ දෙන්නව දාගෙන අපි යනවා පන්නල නලින් විජේසිංහගේ මහගෙදර. අම්මා අහගෙන ඇති. එතෙ මේ යනකොට මේ දෙන්නම තරඟට වමනේ දානවා. කාර් එක නවත්තලා වමනේ දදා අපිවත් පිහිදගෙන අපි ඉතින් මෙන්න මේ විදිහට ගියා. ඊට පස්සේ මේ රුක්ෂානිට බොහොම අපූර්ව චරිතයක් ලං වුණා. බොහොම අපූර්ව මිනිස්සෙක් කිව්වොත් මම නිවැරදි. ලලිත් ද සිල්වා. මට හොඳටම විශ්වාසයි රුක්ෂානි සහ ලලිත් මේක අහගෙන ඇති ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඔහු අපූර්ව පුද්ගලයෙක්, අපූර්ව මිනිස්සෙක්. ඒ චරිතය අපිත් එක්ක බොහොම එකට එකතු වුණා. ඔහු විවාහ ගිවස ගත්ත රුක්ෂානි සමග. ඔවුන් අද බොහොම සතුටින් ඒ විවාහ ජීවිතය ගත කරනවා. ඔහුගේ දරුවෝ දෙන්නත් රුක්ෂානිගේ දියණත් මේ සැමෝම අපේ දරුවෝ. ඉතින් මේ ගීතේ මට මේකට සසදන්නව ආදේශ කරන්න හේතු වෙන්නේ මේක කියවෙනවා එකමත් එක රටකින් ඔහු ඒවි ඔබගෙන ඈතට යන්නට යාවි. කඳුලැල් ගඟ ළඟ ඉකිබිඳ නාඩන් රෝස කැලේ රතු කැකිලි. රුක්ෂානි මේ ඔබට. Ratu kekuli
මේ ගීතයත් ඔබතුමා අහන්න ආසම ගීතයක් කියලා කිව්වා. ඇන්ජලින් ගුණතිලක ගායනා කරන ගීතයක්. ධර්මසිරි ගමගේ සූරින් තමයි මේ ගීතය රචනා කරන්නේ. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයට. මං හිතන්නේ මෙයත් දෙමව්පියන්ට අමතක නොවන දවසක්. ඔබ හරියටම හරි මේකලා අපේ දරුවන්ගේ ආත්ම විශ්වාසය දකින්නේ අපි ඔවුන් පාසල් යන පළවෙනි දවසේදී. ඒ පළවෙනි දවසේ පාසලට ගිහිල්ලා අඳුරන්නේ නැති සමාජයක් එක්ක මුසු වෙලා ගත කරන්නේ දරුවට මොනතරම් ආත්ම විශ්වාසයක් අවශ්‍යද? මේක මම දැක්කා මගේ දරුවන්ගේ. මගේ ලොකු පුතා අංජන ජයරත්න ඔහු 2001 වසරේ පාසල් ජීවිතය ආරම්භ කරා. ඊළඟට මගේ දෙවෙනි පුතා ඉසුරු ජයරත්න ඔහු 2004 වසරේදී පාසල් ජීවිතය ආරම්භ කරා. දියණිය ආලෝකා ජයරත්න 2015 වසරේදී පාසල් ජීවිතය ආරම්භ කරේ. මගේ පුතාලා දෙන්න පාසල් ජීවිතය ආරම්භ කරනකොට කාලවකවානුව ටිකක් අසීරුයි. ඒ කියන්නේ යුද්ධයක් රටේ තිබ්බා. ඒ වගේ කාලෙක මේගොල්ලෝ ස්කෝලේට ගියපුවාම අපිත් බොහොම පීඩාවක් යටතේ වැඩ කරපු කාලයක්. ඒ කාල සීමාවේදී ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය මම දැක්කා. මම සතුටු වුණා ඒ ආත්ම විශ්වාසය ගැන. මොකද මමත් මගේ බිරිඳත් මේ දරුවන්ව හැදුවේ වැඩුවේ ආත්ම විශ්වාසය ඇතුව වැඩ කරන්න පුළුවන් වෙන විදියට. මේ වගේ වෙන්නේ නැති මේ බොහෝමයක්ම නාවික පුද්ගලයන්ගේ සහ විශ්‍රාමික නාවික පුද්ගලයන්ගේ ඒගොල්ලන්ට මතක ඇති ඒගොල්ලන්ගේ දරුවෝ ඉස්සල්ලාම ස්කෝලේට ගිය දවස. නාවික හමුදාවේ එදත් පුරිම වශයෙන් අවස්ථාව ලබා දුන්න තමන්ගේ දරුවා පාසල් යනකොට තාත්තව නිවාඩු යවන්න. එහෙම බැරුණ අයත් හිටියා. ඒ බැරුණේ විවිධ අපහසුතා තිබ්බ නිසා. එක්ක යන්න නැවක් නැහැ. එක්ක යන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ වගේ අවස්ථා තියෙන්නේ නැති. නමුත් අපි හැමෝටම අපේ දරුවෝ ඉස්සල්ලාම පාසලට ගිය දවස බොහොම සුවිශේෂී දවසක්. මේක අපූර්වට ගැබ්වෙච්ච ගීතයක්. අපි මේක රස විඳමු. Gula
දැනෙන ස්වරය. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් ඇඩ්මිරාල් වයි.එම්. ජයරත්න මහතාණෙනි, ඔබතුමන් තෝරන ඊළඟ ගීතයට ඉක්මනින් යනවා. මොකද කාලය හරස් වෙලා මේ අවසාන විනාඩි කිහිපය තවත් විනාඩි 20ක වගේ කාලයක් තමයි අපිට ඔබත් සමග රැඳෙන්නට ඉඩ හසර තියෙන්නේ. මහින්ද චන්ද්‍රසේකර තමයි මේ ගීතය රචනා කරන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. සුනිල් ඉදිරිසිංහ ගායනා කරන ගීතයක් ඔබතුමා තෝරනවා. මේකලා මම මේ ගීතය පුදන්න කැමති මගේ උපදේශකෙන්ද මගේ ගුරුවරුන්ට. නාවික හමුදාවේ ගුරුවරුන් ප්‍රමුඛත්වය මම දෙනවා. මොකද අද නාවික හමුදා දිනය. මේක අහන සේරම මගේ නාවික හමුදා ජීවිතයේ මගේ ගුරුවරුන් මගේ ජේෂ්ඨයන් මට ගුරුහරුකම් දුන්නා. බොහොම සතුටු වෙමි. ඒගොල්ලෝ ඒ ගත්ත පියවරවල් වල ප්‍රතිඵල ඒගොල්ලන්ට දකින්නකොට ඒගොල්ලෝ බොහොම සතුටු වෙනවා. මම තරයේ විශ්වාස කරනවා අපි ආයතනයක් හැටියට මේ නාවික හමුදාව දිනු වෙන්න නම් ඊළඟ පරම්පරාව අපිව අභිබවා යා යුතුයි. ශාරීරිකවත් මානසිකවත් වෘත්තීය නිපුණත්වයෙන් ඒගොල්ලෝ අපිව අභිබවා යා යුතුයි. එහෙම කිව්වොත් තමයි ආයතනයක් දිනු වෙන්නේ. එතකොට අපි අපේ දෙමව්පියන්ට වඩා අපි සමාජයේ වෙන්න අපි අධ්‍යාපනයේ මෙන්න අපි අපේ හැම පැතිකඩෙම අපි දෙමව්පියන්ව අභිබවා ගියා. එහෙම ගියපුවම තමයි සමාජයක් දියුණු වෙන්නේ, රටක් දියුණු වෙන්නේ. ඒකින්ද අපේ අනාගත පරම්පරාව අපිව අභිබවා යා යුතුයි. හැදියාවල් රඳව ගනිමින් වෘත්තිමය නිපුණත්වයකින් ශාරීරිකවත් මානසිකවත් ඔවුන් අභිබවා අපිව අභිබවා අපේ පරම්පරාව අභිබවා යා යුතුමයි. පැනමඩ කඩිති මේ ගීතය මා පුදන්නේ ඒ ගුරුවරුන්ට ඒ උපදේශකයන්ට මාව උස්මහත් කළා මාව මේ තැනට ගෙනාපු නාවික හමුදාවේ ඒ උපදේශකයන්ට. කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොවැටි යන තාලේ සිප් කිරිපෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ පුලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගතමානා ශිල්පය පිල් කඩනො පැතු වේවැල වතා ඉකිදින දඬුවමක් පැතු රන් මසු පට පිලි අබරන උරන වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා පැන මඩ කඩිති වැව්තාවලු වැහි කාලේ
කිරිපෙවු මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ. අද දවසේ ඊළඟ ගීතයටයි මේ යන්නට සූදානම් වෙන්නේ. අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලගේ ගීතයක් ඔබතුමන් මේ වෙලාවේ තෝරනවා. මේකලා මේ ගීතයත් පිටුපස්සේ ලොකු කතාවක් තියෙනවා. මම නාවික හමුදාට බැඳුනේ 1986 වසරේ. අපි බැඳුනේ අපේ බඳවා ගැනීමුනේ 15 වන බඳවා ගැනීම. මේ 15 වන බඳවා ගැනීමේ ශිෂ්‍යබඩ නිලධාරීන් කණ්ඩායමට 17 දෙනෙක් තෝරගත්තා. තෝරගෙන අපිව ත්‍රිකුණාමලයට අරන් ගියේ මූලික පුහුණුවට නැවෙන්. ඒකට හේතුව තමයි ඒ දවස්වල හබරණ සහ ත්‍රිකුණාලේ අතර බස් ගමනාගමනය සිද්ධ වුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ බිම්බෝම්බ තර්ජනය නිසා. එතකොට අපි අපේ නැවෙන් අරගෙන ගියපුවා. මේක අපේ මුල්ම නැව් ගමනක් වුණා. ඉතින් අපි 17 දෙනෙක් ත්‍රිකුණාමලේ ගියා. අපි ඒ ප්‍රථම වතාවට තමයි ත්‍රිකුණාමලයට ගියේ. ප්‍රථම වතාවට තමයි නැවත ගියේ. ඒක ගිහිල්ලා අපි පළවෙනි මාසෙම දෙන්නෙක් අයින් කරා. ඒගොල්ලෝම ගෙවල් වලට යවුවා. ඒකට 15 දෙනෙක් ඉතුරු වුණා. ඒ 15 දෙනාගෙන් අදට සේවයේ දින්නේ අපි මාත් සමගම 4 දෙනෙක් පමණයි. උපුල් ද සිල්වා, ඊට පස්සේ නිශාන්ත ද සිල්වා සහ සම්පත් පද්දේරිය. අපි 4 දෙනා පමණයි දැන් සේවයේදී සිටින. අනිත් හැමෝම දැන් විශ්‍රාම ගිහිල්ලා අපේ 3 දෙනෙක් සතියේදී මිය ගියා. දෙන්නෙක් නාවික හමුදාවෙන් කල්ැතුවම ඔවුන් විශ්‍රාම ගියා. ඉතින් අපේ ඒ බඳවා ගැනීමේ අපි 86 මූලික පුහුණුව කරලා අපි 87 වසරේදී අපිට තියෙන අධ්‍යාපන චාරිකාවක්. අපි ලංකාව පුරා එකන් යන එක වැදගත් තැන් ගිහිල්ලා ඒව අධ්‍යයනය කරන්න. ඒකේ එක ගමනක අපි ගියා කතරගම. ඉතින් පොය දවසක් හොඳට හඳ එළිය තිබ්බා. අපි කතරගම ගිහිල්ලා කිරිවෙහෙර වැඳ පුදාගෙන ඇවිල්ලා අපේ තානාම අපිට ඇකොමඩේෂන් දීලා තිබ්බට නවාතැන් පහසුකම් දීප තැන අපි දැන් ඇවිල්ලා රෑ කොහොමදත් මම හිතන්නේ 11-12 විතර ඇති. අපිට ඇහෙනවා බොහොම අපූර්ව රබන් සමය පසුබිමකුත් එක්ක මේ නොනිමෙන දිවිගමනේ එච්.ආර්. ජෝතිපාලගේ මේ ගීතය ගායනා කරන කවුරු හරි. ඒක බොහොම නිෂ්කලංක රැයක්. හඳ එළිය තියෙනවා. කතරගමේ දවස්වල මේ තරම් කාර්ය බහුල නැහැ. අපි ගියා මේ ගේට්ටුවකට කවුද මේ කියන්නේ කියලා බලන්න. බලනකොට රෝද පුටුවක ඉන්න පුද්ගලයෙක් තමයි මේ ගීතය කියන්නේ. ඒතකොට මේ රාත්‍රියේ ඔහුගේ කටහඬ වෙරි මේ ත්‍රිව්‍ර කාව්‍යකින් යුතුව මුළු ප්‍රදේශයම පැතිරිලා යනවා. මේක මගේ හිතේ රැඳුණා. ඒක අදටත් ඒක මට චිත්‍ර මාලාවක් හැටියට මැවිලා පේනවා. තම පියතුමාගේ ඇවෑමෙන් මව යටතේ හැදී දැඩි හැදිලා වැඩිලා ඒ කටයුතු කරන දරුවන්ට. එතකොට මේ දරුවෝ බොහෝ දෙනෙක් මම්මගේ ජීවිත කාලය තුල දැක්කා. තමන්ගේ පියා යුද්ධයේදී මිය ගියාම අම්මා කොහොමද ඒ දරුවෝ හදාගත්තේ. ඉතින් මේ වගේ තනි මව තම දරුවා උස්මහත් කරලා උගස් අධ්‍යාපනයට යොමු කරලා ඇති මේ වෙනකොට. ඉතින් ඒ සියලුම දරුවන්ට මම මතක් කරන්න කැමති ඒ අම්මා කරපු කාර්යය. අපි මේක රස විඳමු. මේ ඊට හොඟක් වෙලාවකට කලිනුත් අපිට මේකට ආරාධනාවක් ආව නේද මේ එච්.ආර්. ජෝතිපාලගේ ගීතයකට. ඇත්තටම. ඔව්. එහෙමනම් ඒ සියලු දෙනාම ඒ අමරණීය හඬට ආදරය කරන සියලු දෙනාම වෙනුවෙන් තමයි මේ තිස්ස ඩයස් තමයි මේ ගීතය රචනා කරන්නේ. සරත් වික්‍රම සංගීතය. මේ අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලගේ. මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන තුරා
පියතුම නැතිදා ඉඳලා ගියේ නෑ මා තනි කරලා කුසගිනි මට නොමදීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ පුතු වේවා මවුගුණකි ගයදෙම්වා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මඟ එනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මඟ එනෙන තුරා පැටලීලෝ මායාවෙන් ගලවා මා අවමානෙන් නුවණැස මගේ පහදාලා දියුණුවේ මඟ පෙන්නාලා ලැබුවේ ආශිර්වාදේ දිවි මාවත එළිය වුණේ පියතුම නැතිදා ඉඳලා ගියේ නෑ මා තනි කරලා කුසගිනි මට නොමදීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා අම්මේ ඔබ බුදු වේවා ඒ අමරණීය හඬ චාර්ජර් දෙපාලගේ. ඉතින් අද දවසේ අවසාන වශයෙන් ඔබතුමාට බොහෝ දේ කියන්නට ඇති. හැබැයි අපි ඒ සියලු දේ සටහන් කරමු. ඔබතුමාට කියන්න තියෙන දේ. මේකලා මම පොඩ්ඩක් පසුබිම ගැන අපේ සමන් දෙන පිරිසට පසුබිම ගැන කිව්වොත් අපි ගීත 35ක් එකතු කරා. ඊට පස්සේ කාල වේලාව මට හිතෙනවා මේ මගේ මට පාවිච්චි කරන්න පුළුවන් අවසාන ගීතය කියන එක. මේ අවසාන ගීතය යොමු කරන්න වෙන්නේ අපිට කාල සීමාව ලොකු ප්‍රශ්නයක්. නමුත් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබටත් රන් FM කළමනාකාරීත්වයටත් මේ අවස්ථාව අපිට ලබා දීම ගැන. මේ නාවික හමුදාව සමරන්නේ 70ක් වෙනි නාවික දිනය. මේ නාවික හමුදාව මගේ මෙන්න ඔබගේ නාවික හමුදාවයි. මේ නාවික හමුදාව දූපත් රාජ්‍යයක් හැටියට අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය, විශේෂයෙන්ම වර්තමාන භූගෝල දේශපාලන වාතාවරණය තුළ මේ නාවික හමුදාව ඇවිල්ලා ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයක්. ඒකින්ද මේ දූපත් රාජ්‍යයකට නාවික හමුදාවෙන් වෙන කාර්යභාරය, නාවික හමුදාවෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉෂ්ට කරන්න නම් නාවික හමුදාවේ ඉන්න සියලුම පුද්ගලයන්, නිලධාරී නාවිකයෝ, ගැහැණු පිරිමි හැමෝම වෘත්තීය වශයෙන්, ශාරීරික වශයෙන්, මානසික වශයෙන් පරිපූර්ණ විය යුතුයි. ඒ මොකද මේ රටේ රටවැසියා, මේ රටේ රාජ්‍ය තාන්ත්‍රයේ ඉඳලා රටවැසියා දක්වා හැමෝම බලාපොරොත්තු වෙනවා මේ නාවික හමුදාවේ නිපුණත්වය. ඒ නිපුණත්වයේ කෙරෙහි වුන් විශ්වාසය තබන. ඒකට ඒ විශ්වාසය ඉෂ්ට කරන්න අපි කැප වෙලා ඉන්නවා. ඒකට එක පැත්තකින් නාවික හමුදාවේ පුද්ගලයෝ හැටියට අපි ඒ විශ්වාසය සුරකන විදියට වැඩ කටයුතු කරන්න ඕනේ. අනිත් පැත්තට රටේ පොදු ජනතාව හැටියට මේ නාවික හමුදාව ගැන විශ්වාසය තබන්න ඕනේ. ඒකට මේකෙදී නාවික හමුදාවේ වැඩ කරන කාර්ය මණ්ඩලය වගේම විශ්‍රාම ගිය කාර්ය මණ්ඩලයක් මේක එක කොටස් කරනවා. ඒ ඇයිලා නාවික පවුලේ මේ විශාල නාවික පවුලේ සමාජිකයෝ. ඉතින් මේ හැමෝටම මම මතක් කරන්නේ මේ ඔබගේ නාවික හමුදාව, මේ මගේ නාවික හමුදාව, මේ අපගේ නාවික හමුදාව. This navy is yours as well as mine.
අපි අවසාන ගීතයට යමු වුණු මේකත් 2009 වසරේ නාවික රණගී එකතුවේ හඳුන්වා දුන් ගීයක්. සිව්දිගින් සැදී මුතු සාගරයේ මතින් මුර දේවතා දෙසින් රකී උදාර වූ ලංකා මෑණිය. අපි කැප වෙලා ඉන්නේ ඒ කාර්යය කරන්න. ඒක මහමූද වෙන්න පුළුවන්, ඒක වෙරළ තීරය වෙන්න පුළුවන්, ඒක ගංගා ආශ්‍රිතව වෙන්න පුළුවන්, ඒක ගොඩබිම වෙන්න පුළුවන්. මේ නාවික හමුදාවේ විවිධ ශාස්ත්‍රයන් මේ හැමෝම මේකේ කොටස්කරු. සෞඛ්‍ය ශාස්ත්‍රය, ලිපිකරු ශාස්ත්‍රය, පරිගණක ශාස්ත්‍රය, කාර්මික ශාස්ත්‍රය, සිවිල් ඉංජිනේරු ශාස්ත්‍රය, මේ කොයි ආකාරයෙන් අපි කටයුතු කරන්නේ මේ අභිමානය මේක රකින්න. මම නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී කියන තනතුරට අමතරව ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී චීෆ් හයිඩ්‍රෝග්‍රැෆර් හැටියටත් වැඩ කටයුතු කරනවා. මගේ කාර්යභාරය තමයි මේ නාවික හමුදාව සතු මුහුදු ඒ සීමාවල් මිනුම්ගත කරලා, සිටියන්ගත කරලා ඒවා හැමෝගෙම පරිහරණයට සූදානම් කිරීම. මේ වගේ ඊටමත් පුළුල් වූ අපි වගකීමක් දරනවා. ඒතර නාවික හමුදාවේ සෑම පුද්ගලයෙක්ම නිලධාරියෙක් වේවා, නාවිකයෙක් වේවා හැමෝම මේ වගකීම දරනවා. අපි අවසාන ගීතයට යමු එකලා. ඔබගේ කාලය කළමනාකරණයට මම මෙතනින් ඉඩක් සලසලා දෙන්නම්. එහෙමනම් අද දවසේ වටිනා විනාඩියක සියසලක කාලයක් අපි ගත කරා. එහෙමනම් අද 71 වෙනි නාවික දිනය වෙනුවෙන් තමයි රන්සරවලේ මේ විදිහට විචිත්‍රවත් වෙන්නේ. ඒ අභිමානවත් 71 වන නාවික දිනය වෙනුවෙන් අද දවසේ අපේ රන් මැදිරියට පැමිණි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතාණන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මම අවසාන වශයෙන් මෙන්න මෙහෙම කියනවා. සියලුම අසන්නන් වෙනුවෙන් සහ මාවෙනුවෙන් මම තෝරාගත්ත යම් වැකියක් අපට අද රන්සර රාත්‍රිය වෙනම මානයකට ඔබතුමාගෙන ගියා. තුති. මොවා වෙන්නට තුත්තිරි ගසක්වත් නැති මහා දිගඳේ. අවැසි මේඝ ගර්ජනාව දරාගෙන මහා රළ පරදන ආත්ම ශක්තියෙන් රකින්නට ජීවිතය කැප කළ නිර්භීත නාවික සොයිරන්ට සහ ඔවුන් දායාද කළ පවුල්වල සැමට හදපිරි භක්ති ප්‍රණාමය සදා ණයගැති ඔබලාට. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. සිව්දිගින් සැදී මුතු සාගරේ මතින් මුර දේවතා වෙසින් රකින් උදාර වූ ලංකා මෑණියන් විවාරයේ ජීවිතේ උදාරකින් දේශමානයේ ඥාතිකාභිමානයේ දේශයන් දිනු එදා වීර දූපුතුන් අපේ දේශයන් දිනු එදා වීර දූපුතුන් අපේ ජාතියේ නාමයෙන් නිලූ ප්‍රාණවායුවෙන් රුවන් සැලේ සාගරේ ප්‍රයමාවතේ අපේ සම්පතින් අනුන වූ පුණ්‍යවන්ත භූමියේ නමින් මේක සම්පතින් අනුන වූ පුණ්‍යවන්ත භූමියේ නමින් වසුනබා මාරුතෙන් නැගී චන්දනල මතු පෙරට යව් සාගරේ ජයමාවතේ අපේ සිව්දිගින් සැදී මුතු
සාගරේ මතින් මුර දේවතා විසින් රකින් උදාර වූ ලංකා